ඉන්දියා ඇමතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අපි ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ගැටලුව තියෙන්නේ ආණ්ඩුව මෙතෙන්ට ආවේ ওই රහසිගත ගිවිසුම් ඒ වගේම ওই රහසිගත එකඟතාව වගේ දේවල් කරන්නේ සියල්ල කරන්නේ විවෘතව ජනතාවට දැනුම් දීලා කියලා ප්‍රකාශ කළා. ඒ නිසා ජනතාවට දැනුම් නොදී රහසිගත ගිවිසුම් ආදිය අත්සන් කිරීම කිසිම ආකාරයකට අනුමත කරන්න බෑ. මොකද මේවයින් ඇතිවෙන බලපෑම අනාගත දරු පරම්පරාවට ඇතිවෙන බලපෑම අපි දන්නේ නැහැ. ඒක නිසා ඒ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් ඇති කරගෙන අඩුම ගානේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ඇති කරගෙන මේක ඉන්දියාවත් එක්ක ලංකාව අත්සන් කරන ගිවිසුමක්. මේක ජාතික ජන බලවේගයේ ಭಾರತೀಯ ජනතා පක්ෂෙත් එක්ක අත්සන් කරන ගිවිසුමක් නෙවෙයි. ඒ නිසා විපක්ෂ නායකතුමාත් පක්ෂයේ සියලු අයත් එක්ක කතා කරලා ඒ අයටත් මේක දැනුම් දීලා ශ්‍රී ලාංකිකයෝ හැටියටයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න තිබෙන්නේ. එහෙම නැත්නම් මේ උද්දච්ච විදියට ක්‍රියා කිරීම ඉතාම භයානක ප්‍රතිඵල අනාගතයට ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ ජයජයවර්ධන මෙවැනි ගිවිසුමක් අත්සන් කරපු වෙලාවේ තමන්ගේ පක්ෂයටවත් දැනුම් නොදී කැබිනට් මණ්ඩලයටත් දැනුම් නොදී රටේ කැරලි කෝලහල ඇති කරලා දසදහස් ගාණක් මියගිය රටක් මේක. ඒකට මුල් වෙච්ච පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ. ඒ අත්දැකීම් වලින් ඉගෙන නොගැනීම ගැන කනගාටුයි අපේ බලගතු විරෝධය පළ කරනවා. නමුත් සාම්පූර් බලාගාරයේ ක්‍රියාත්මක වීම මෙගාවට් 120ක අපිට ධාරිතාවක් එක් වෙනවා අපේ රටේ විදුලි බල මේක. මෙහෙමයි සාම්පූර් බලාගාරයේ ඉතිහාසයේ අවුරුදු 20ක්. මේ බලාගාරය ඉදිකිරීම සඳහා මුලින්ම කටයුතු කළේ NTPC එකට මේක ලබා දුන්නේ චන්ද්‍රිකා මෙතිනිය 2004 දී. යුද්ධය නිසා ඒ කටයුතු කරන්න බැරි වුණා. ඒ කටයුත්ත අවුරුදු 20ක් පමා වුණා. ඉතින් කොහොම වෙතත් මෙහි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් යෝජනා කළේ ඒ කියන්නේ ගෑස් වලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. දැන් ඒක සූර්ය බලය බවට පත් වෙලා තියෙනවා. ඒ සූර්ය බලයට පත්වීම ගැන අපි සතුටුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව මේ දවස්වල නිවේදනයක් දීලා තියෙනවා. අනුර දිසානායක මහත්තයාගේ ලංකා විදුලි බල මණ්ඩලය මේ අවුරුදු කාලේ සූර්ය බලය කප්පාදු කරන්න. පහුගිය පෙබරවාරි 9 වෙනිදා ඉඳන්ම සූර්ය බලය කප්පාදු කරලා තෙල් වලිනුයි ගල් අඟුරු වලිනුයි ඒක පිරිමහගෙන යන ආණ්ඩුවක් තියෙන්නේ. නොමිලේ ලැබෙන සූර්ය බලාගාර. ඒ කියන්නේ මෙගාවොට් 120යි සාම්පූර් වලින් එන්නේ. හැබැයි මෙගාවොට් 1300ක් තියෙනවා දැන් රටේ සූර්ය බලාගාර. ඒ වගේ 10 ගුණයක්. ඒ වගේ 10 ගුණයක් තියෙන සූර්ය බලාගාර වල බලශක්තිය කප්පාදු කරන ගමන් අලුත් බලාගාර වලට අත්සන් තැබීම එක්තරා ආකාරයක දේශපාලන විහිළුවක් විතරක් නෙවෙයි අපේ රටේ ජනතාවට කරපු බලගතු විහිළුවක්. මොකද ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය කාලේ කියන්නේ පෙබරවාරි මාර්තු වල මිලියන් ඒ කියන්නේ කෝටි 1400ක් වැඩිපුර වියදම් කරලා තියෙනවා තෙල් හා ගල් අඟුරු වලට විදුලිය නිපදවන්න. ඉතින් ඒකේ බර අනිවාර්යයෙන්ම ජූනි මාසේ විදුලි ගාස්තු වැඩි කිරීම පස්සේ මේ මැතිවරණයෙන් පස්සේ පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේ හැටියට විදුලි ගාස්තු වැඩි කිරීම සිද්ධ වෙනවා. නමුත්